Hi guys! ඉතින් මේක මගේ ජීවිතේ තවත් එක දවසක්. ඉතින් අද මම යාළුවෙක් එක්ක එළියට යන්න තමයි යන්නේ. ඇත්තටම මේක දවස් දෙකකින් ඉඳලා ප්ලෑන් කරපු ගමනක්. ඔව්. ඉතින් ඔයාලට මතකනේ මගේ ෆස්ට් vlog එකේ මාත් එක්ක dance කරපු අර මගේ හොඳම යාළුවා කිව්වේ. ඉතින් ඔව් එයාත් එක්ක අද මං එළියට යන්නයි හදන්නේ. Hello ළමයි! I hope you all are doing good. ඔව් ඉතින් අද මම එළියට යන්නයි හදන්නේ. ඉතින් ළමයි මේ ගමන යන්න මං අලුත් ඇඳුමකුත් ගත්තා. මොකද මගේ යාළුවට ටික ගවුමක් තමයි ඇඳන් යන්න ඕන උනේ. ඉතින් මම ඒ ඇඳුම දාගෙන ආපහු එන්නම්කෝ. හායි! ඉතින් මම ඩ්‍රෙස් එක දාගෙන ආවා. මේක තමයි මගේ ඩ්‍රෙස් එක. පේනවද දන්නේ නැහැ. ඉතින් මගේ චූටි කාමරේ ලොකු ඉඩක් නැහැ. හෙටයි මෙහෙටයි ගිහිල්ලා වීඩියෝ කරන්න. ඉතින් කොහොම හරි මේක තමයි ඩ්‍රෙස් එක. මම එළියට ගියාම ඒකේ ෆුල් ෆිට ඔන් එක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔව් මේ තමයි මම ඒ ගත්ත ඩ්‍රෙස් එක. ළමයි මම මේ ඩ්‍රෙස් එක ගත්තේ ඩුබායි වල සතුවවල තියෙන ෂොප් එකකින්. මට ෂොප් එකේ නම නම් හරියට මතක නැහැ. ඒ වුණාට ඒ ෂොප් එකේ ඇඳුම් මාරම affordable. ඉතින් ළමයි ඔය කියන ගමන් මම ඩ්‍රෙස් කරගත්තා. ඒ වුණාට මට කණ්ණාඩියෙන් මේ ගවුමේ ෆිට ඔන් එක දකිද්දී චුට්ටක් ලොකුයි වගේ හිතුණා. ඉතින් ළමයි මම සයිස් එකක් ඩබල් චෙක් කරා. හරි ළමයි මම එළියට ගිහිල්ලත් ඩ්‍රෙස් එක බලලා ආවා. මොකද මට නිකන් ඊයේ තිබ්බ මම මේක ෆිට ඔන් කරලා ගත්තේ. ඊයේ තිබ්බ ෆිට ඔන් එකට වඩා මේක ටිකක් ලොකුයි වගේ කියලා හිතුණා. දැන් ඉතින් ලොකු වුණත් කරන්න දෙයක් නැහැ නේ. මේක තමයි ඇඳගෙන යන්න වෙන්නේ. ඉතින් ළමයි කතාවෙන් කතාව මම පර්ෆියුම් ගහලා මගේ වොච් එක දාගෙන මගේ ස්ක්‍රන්චි එකත් ස්ටයිල් කරලා මම යන්න ලෑස්ති වුණා. ඉතින් ළමයි ඔය කොණ්ඩේ පීරන ගමන් කියන්නේ මම කොණ්ඩේට මෙච්චර කල් දීපු වද ගැන. මම බ්ලීච් කරා, මම කලර් කරා, මම කොණ්ඩේට බෝටොක්ස් එකක් කරා. දැන් නම් මේ හිතන්නේ කොණ්ඩේ දාන්න විදිය. ඉතින් මට හිතෙනවා ළමයි මෙහෙම නිකන් කොණ්ඩේ දාලා යන එක මේ ගවුම සිම්පල් හින්දා සිම්පල් සහ ලොං ඩ්‍රෙස් එකක් හින්දා ලස්සනයි කියලා බලමු. මොකද මගේ යාළුවා මගේ රූම් එකට ඇවිල්ලා තමයි යන්නේ. එයාගේ ඔපිනියන් එකත් අපි ගමු. කොණ්ඩේට ඔපිනියන්ස් ගන්න ලොකු වෙලාවක් හම්බුන්නේ නැහැ ළමයි. මොකද 2:00 වෙද්දී එන්නම් කියපු මගේ යාළුවා එද්දි 3:00. ඉතින් අපි ඔහොම මෙට්‍රෝ ස්ටේෂන් එකට ගියා ළමයි. මේ තමයි ශරෆ් TG මෙට්‍රෝ ස්ටේෂන් එක. අපි මෙතන ඉන්නේ. එච්චර උඩ මට ඇඟිල්ල තියන්න බැරිය. ඒ වුණාට මෙතනට තමයි යන්න ඕනේ ළමයි. ඉතින් අපි යන්න ඕන තැනත් ඔයාලා දැක්කනේ. ඉතින් අපි දෙන්න කොහොම හරි මෙට්‍රෝ එකටත් නැග්ගා. ළමයි අඳුන ගන්න මේ තමයි මගේ අපාය සහායක ආකර්ෂා. ඉතින් මම යාළුවා කිව්වට මෙයා මට නංගි කෙනෙක්. ඉතින් මට ඩුබායි වල අවුරුදු 1.5ක් තිස්සෙම මගේ රූම්මේට් විදියට හිටියේ මෙයා තමයි. ඊට පස්සේ ඉතින් මෙයාට ජොබ් එකක් හම්බෙනු නිසා මෙයාට මගේ රූම් එකෙන් යන්න වුණා. ඒත් ඉතින් තාමත් රවුන්ඩ් ගහන්නේ අපි දෙන්න එකට. ඉතින් ළමයි මං කිව්වනේ අපි මෙට්‍රෝ එක ගත්තේ ශරෆ් TG වලින් කියලා. ඉතින් ළමයි මේ ශරෆ් TG මෙට්‍රෝ ස්ටේෂන් එක තියෙන්නේ පොළව යට. ඒ වගේම මෙට්‍රෝ ස්ටේෂන් 2-3ක් යනකම්ම මෙට්‍රෝ එක යන්නේ පොළව යටින්. ඉතින් ඔයාලම බලන්නකෝ මෙට්‍රෝ එක පොළව යටින් එළියට ආවහම කොහොමද පේන්නේ කියලා. ඉතින් ළමයි ඒ වගේ ලස්සන view එකක් පහු කරගෙන ඇවිල්ලා අපි දෙන්නා මෙට්‍රෝ එකෙන් බැස්සා. ළමයි දැන් අපි මේ ඉන්නේ එටිසලාට් නැත්තම් EN මෙට්‍රෝ ස්ටේෂන් එකේ. ඉතින් මෙතනිනුත් දැන් එළියට ගිහිල්ලා අපි බස් එක ගන්න ඕනේ.
බස් ස්ටේෂන් එකට මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් කෙලින්ම මේ වගේ ප්ලැට්ෆෝම් එකකින් යන්න පුළුවන්. අපි ඒකෙන් ගිහිල්ලා බැස්සාම මෙන්න මේ විදිහට බස් ස්ටේෂන් එක තියෙනවා. ඉතින් ළමයි බලාගන්න මේ තමයි එටිසලාට් බස් ස්ටේෂන් එක. අපිට මෙතනින් ගන්න තිබ්බ බස් එක තමයි F05. ඉතින් ළමයි බස් ස්ටේෂන් එක ගාවමනේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුලේ වෙයිටිං ඒරියා එකක් තියෙනවා. අපේ බස් එක එන්න 10 minutes වගේ තිබ්බ හින්දා අපි මෙතනට වෙලා හිටියා. ඉතින් ළමයි කොහොම හරි 10 minutes වලින් වගේ අපේ බස් එක ආවා. අපි බස් එකට නැග්ගා. ඒ වුණාට ළමයි අපි මේ නැගලා තියෙන්නේ වැරදි බස් එකට. ඉතින් මම ඒ කතාව ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ. දැන් අපි මේ යන්නේ රෂීඩියා බස් ස්ටේෂන් එකට. ඉතින් මෙතන ඉඳන් ලොකු දුරක් නම් එතනට තිබුණේ නැහැ. ඉතින් ළමයි දැන් අපි මේ ඉන්නේ රෂීඩියා බස් ස්ටේෂන් එකේ. ළමයි මම ඔයාලට කිව්වනේ අපිට ගත්ත බස් එක වැරදුනා කියලා. අපි ගත්ත බස් එක හරි. ඒ වුණාට F05 එක ඔයාලා එටිසලාට් බස් ස්ටේෂන් එකෙන් ගන්නකොට අහන්න ඒක ඩිරෙක්ට් රෂීඩියා බස් ස්ටේෂන් එකටද යන්නේ එහෙම නැත්නම් මිසාර් වලටද කියලා. මම හිතනවා මං ඒ නම කිව්වා හරි කියලා. නැත්නම් ළමයි ඒ බස් එක යන්නේ එකම විදිහට එකම වටයක්. ඉතින් ඔයාලට ලේසි බස් ඩ්‍රයිවර්ගෙන් බස් එක ගන්න කලින් බස් එක යන්නේ රෂීඩියා වලටද මිසාර් වලටද කියලා අහලා බස් එකට නගින එක. ඉතින් ළමයි කොහොම හරි රෂීඩියා වලින් අපි ආයෙත් බස් එකක් අරගෙන මිසාර් වලට ආවා. ඉතින් ඇවිල්ලා බැස්සට පස්සේ මෙන්න මේ වගේ වටපිටාවක් තමයි අපිට දකින්න පුළුවන් උනේ. ළමයි මේ පැත්තේ ඔක්කොම තිබුණේ විලාස්, පැලස් වගේ දේවල්. ඒ වගේම මේ හරිය වැඩිය සෙනගත් නැහැ. පාරේ වාහන යන්නෙත් හරියම අඩුයි. මේ පැත්තට ආවහම මාර කාම් ගතියක් තමයි දැනුනේ. ඒ වුණාට ඉතින් මාරම රස්නේ ළමයි එළිය. ඒ කොහොම වුණත් මෙතනදී අපිට ලස්සන සන්සෙට් එකක් නම් බලන්න පුළුවන් වුණා. ඉතින් ළමයි රයිගමයි ගම්පලයි. කොහොම හරි ළමයි අපි දෙන්න මේ විදිහට කිලෝමීටර් 1.5ක් විතර ඇවිත්තා. වටේ බල වටේම තියෙන උපදූප කියව අපි දෙන්න ඉතින් හිමින් යන්න ඕන තැනට ගියා. බලලා මගේ මුළු ලෝකෙම උණුසුම් කළා. ආවා සොයා මගේ සමනලියා එක බැල්මෙන් මසිතගෙන පැන ආනිසා. ඉතින් ළමයි කොහෙද දන්නවද අපි මේ ආවේ? ඩුබායි වල ග්ලාස් හවුස් එක බලන්න. ඉතින් අපි එතන ළඟට එද්දී අපිට ඈතින් ඒ තැන පෙනුනේ මෙන්න මෙහෙමයි. මේ වෙලාව ළමයි හවස 6:00 විතර ඇති. 7 කිට්ටු කරලා. කොහොම හරි අපිට සන්සෙට් එකත් ඈතින් පෙනුණා. මේ හරියේ ඉස්සරහින් කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා ළමයි. ඉතින් මේ කන්ස්ට්‍රක්ෂන් එකේ වැලි, ගල් ඔක්කොම පහු කරගෙන තමයි මෙතන එන්ට්‍රන්ස් ගේට් එක ගාවට යන්න ඕනේ. ඉතින් අපි දෙන්නට නම් දිගේ ගවුනුත් ඇඳගෙන මේක නිකන් පොඩි හයික් එකක් වගේ තමයි දැනුනේ. ඒ වුණාට ඒක බලන්න තිබ්බ ආසාවට අපි ඉතින් කොහොම හරි එතනට ගියා. අපි යන්නේ මොකක් බලන්නද අපි ආවේ? එතන ග්ලාස් හවුස් එක, ඒ කියන්නේ 2. ඒ කියන්නේ අපි යන්න ඕනේ හරියටම මේකේ අතර ළමයි. ඉතින් කොහොම හරි අපි ආවා. ළමයි මේ ග්ලාස් හවුස් එක තියෙන්නේ ලස්සන පාක් එකක් මැද්දේ.
බලන්නකො ඉතින් වටපිටාව මෙහෙට ආවහම නම් මේ ඉන්නේ ඩුබායිද කියලා හිතුණා. සදාකල් බැඳිලාසනේ මකතමල් පෙතියතුරා නුඹට පින් කළදිනදා නිතඟ අත්දර තවරා කිලිමිලන් ඉතින් ළමයි මෙතන ඔයාලට මේ ලස්සනට පේන්නේ අපි මෙච්චර දුරක් ගෙවාගෙන බලන්න ආපු ඩුබායි ග්ලාස් හවුස් එක. ඒ වුණාට දුකින් උනත් කියන්න වෙනවා මෙතන ඇතුලේ අපි මොනවාද දැක්කේ, අපි මොනවාද කරේ, ඊට පස්සේ තව ස්පෙෂල් තැනක් බලන්න ගියා. එතන මොනවාද උනේ? ඒ ඔක්කොම ඔයාලට බලන්න වෙන්නේ මේ වීඩියෝ එකේ part 2 එකේ. So for now this video comes to an end. Bye bye. Hope to see you soon with a new video.